ඔයත් 2027 A level ICT කරන ළමයි දෙහනම් පුතේ ඔන්න අපි පටන් ගන්න යන්නේ අපේ the last chance project එක. මේ last chance project එකෙන් පුළුවන් වාට සම්පූර්ණ theory ටිකයි සම්පූර්ණ pass papers ටිකයි cover කරගන්න අවුරුද්දක් ඇතුළත. ඉතින් මේක අවුරුද්දක project එකක්. මේ අවුරුද්ද ඇතුළත ඔයාලට මෙන්න මේ වැඩ ටික කරගන්න පුළුවන් පුතේ. මොනවද? සම්පූර්ණ theory ටික පාඩම් 13ෙම all theories. පාඩම් 13ටම අදාළ සම්පූර්ණ theory ටික cover කරනවා. ඒ වගේම 2011 ඉඳන් 2026 වෙනකන් තියෙන MCQ 800 සම්පූර්ණයෙන් සාකච්ඡා කරනවා. ඒ වගේම 2011 ඉඳන් 2026 වෙනකන් තියෙන එසේ ප්‍රශ්න සම්පූර්ණ 96ම සාකච්ඡා කරනවා. 2011 ඉඳන් 2026 වෙනකන් තියෙන සම්පූර්ණ ස්ට්‍රක්චර්ඩ් එසේ ව්‍යුහගත ප්‍රශ්න 64ක් තියෙනවා. ඒ ඔක්කොම ටික සාකච්ඡා කරනවා. ඒ වගේම මේක ඇතුළත ඔයාලට නැවත නැවත විශේෂ සෙමිනාර් මේ ඩේට්ස් වලට අමතරව වැටෙනවා. ඉරිදා 8 ඉඳන් 10 වෙනකන් බදාදා 8 ඉඳන් 10 වෙනකන් අපේ ලයිව් ක්ලාස් සජීවී පන්ති යනවා. හැම පාඩමකටම අදාළව මේ වෙලාවට එන්න බැයි නම් ඒව ප්‍රශ්නයක් නැහැ. අපි රෙකෝඩින් දෙනවා. අපි කොහොමත් ඔයාලා මේ අපේ ස්ටඩි පැක් එක ගත්ත ගමන්ම ඔයාලට සම්පූර්ණ රෙකෝඩින් ටික හම්බෙනවා. ඒ රෙකෝඩින් වල සම්පූර්ණ පාඩම් 13මයි සම්පූර්ණ පාස් පේපරුයි ඔක්කොම ටික තියෙනවා. නමුත් අර ළමෙක්ට අපිව සජීවීව හම්බෙලා වැඩ කරන්න ඕන නිසා අපි නැවත පාඩම් ටික රිවයිස් කරගෙන ටිකක් අර වීඩියෝස් වල තියෙන රෙකෝඩින් වලට වඩා ටිකක් අඩු කාලයක් අරගෙන සම්පූර්ණ පාඩම් ටික නැවත මතක් කරගෙන යනවා. මතක තියාගන්න අමතර පන්ති වැටෙනවා නැතුව මේ වැඩේ කරන්න බෑ. හරි මේකේ වැදගත්ම වෙන්නේ මෙන්න මේ පාස් පේපර්ස් ඔක්කොම ටික මේකේ ඩිස්කස් වෙනවා. මේ අපේ ස්ටඩි පැක් එක ඇතුලේ MCQ 800ක් එසේ ප්‍රශ්න 96ක් ස්ට්‍රක්චර්ඩ් එසේ 64ක් මේ තියෙන පාස් පේපර්ස්. හරි සම්පූර්ණ පාස් පේපර්ස්. හරි ඒ වගේම සම්පූර්ණ තියරි. ඔයාලා දන්නවා Python දැන් මේ වෙද්දි 2027 ළමෙක් නනවා. හරි බොහෝ විට OS උපරිම නෙට්වර්කින් යනවා ඇති. ඒතර OS යනවා නම් ඔයා කල්පනා කරලා බලන්න පුතේ ඔයාගේ පන්ති ඔයා යන ෆිසිකල් පන්ති OS නා යන්නේ. OS කියන්නේ ඔයාලගේ පස්වෙනි පාඩම. තවට පාඩම් 8ක් කරන්න තියෙනවා. හරි? ඒ 8ට මාසෙ ගානේ දැම්මත් මාස 8ක් යනවා. ඉතින් ඔයාලා පොඩි රිස්ක් එකක ඉන්නේ. ඉතින් එන්න ටක් ගාලා ඉක්මනට සිලබස් කවර් කර ගන්න. සමහරවිට ඔයා යන පාසලේ මෙලහට Python පටන් ගන්න, database පටන් ගන්න. ඉතින් ඔයාලට පුළුවන් අපේ මේ ස්ටඩි පැක් එක ගත්තාම සජීවී පන්ති වලට එන ගමන්ම ඒ පාඩම බලලා කම්ප්ලීට් කරගන්න. ඉතින් පුතේ මේක ලංකාවේ පළවෙනියා බිහි කරපු වැඩසටහන. මේ පාර අපේ ලංකාවේ පළවෙනියා තාක්ෂණ වේදේ. වැඩිම ඉසෙඩ් එක තියෙන ළමයා. ඒ වගේම ගිය පාර ලංකාවේ පළවෙනියා. පිට ලංකාවේ පළවෙනියෝ දෙන්නෙක් බිහි කරපු අපේ පන්තියේ වැඩසටහන තමයි මේ පටන් ගන්න යන්නේ. ඉතින් ඔයාලට අවුරුද්දක කාලයක් තියෙනවා. මේකේ වැදගත්ම වැඩේ තමයි ඔයාට ලොකු ක්ලාස් ෆීස් එකක් ගෙවන්න වෙන්නේ නැහැ. මේ බලන්න අපේ ක්ලාස් ෆීසස්. හරි මේක අපි කරන්නේ ගොඩක් ළමයිව ගොඩ දාන්න බලාගෙන මුදල් අපහසුතාව තියෙන ළමයිට මේ ප්‍රොජෙක්ට් එක හරහා ගොඩ යන්න පුළුවන්. ඔයාලා එන මේ සල්ලි තියෙන ඔයාට ඒ ෆිසිකල් පන්ති ගිහිල්ලා එතෙන්ට ගිහිල්ලා බස් එකේ නැගලා කාලය ගත කරලා එහෙම වැඩ කරන්න ඕන නම් ඒවට ගියට ප්‍රශ්නයක් නෑ. මේ අපි කරන ප්‍රොජෙක්ට් එක මේක කැමති අයට එන්න පුළුවන්. හරි මේක සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක ෆුල් පේමන්ට් කරනවා නම් මාස වලට 12ක් 13ක් තියෙනවා. මේ මාස 13ට යන්නේ රුපියල් 14 10 ආසන්න වශයෙන් රුපියල් 1000ක වගේ මුදලක් මාසෙට යන්නේ. 1000ක් 1100ක් 200ක් ඒ උපරිම මාසෙට එකපාර ගෙවනවා නම් ඒක ලොවට ලොකු ඉතුරුවක්. මොකද සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ෆිසිකල් පන්ති එක ක්ලාස් ෆීසස් රුපියල් 4000ක් විතර වෙනවා. හරි රිවිෂන් පටන් ගත්තාම 4500 5000ක් විතර වෙනවා. මාස දෙකක් මාස තුනක වගේ ෆී එකක් තමයි මෙතන ඔයාට යන්නේ. ඉතින් ඔයාට සම්පූර්ණ ඒ ඔක්කොම ටික සම්පූර්ණ තියරි ටික සම්පූර්ණ පාස් පේපර්ස් ටික ඔක්කොම ටික කව වෙනවා. ඒ වගේම ඔයාට එකපාර ගෙවන්න බැයි නම් මන්ත්ලි පේමන්ට් එකක් හැටියට මේ මෙන්න මේක පුතේ දෙන්නේ මේ මෙන්න මේ ඉන්ස්ටෝල්මන්ට් 3 ගෙවන්න දෙන්නේ. හරිද? ඔයාලා අපි සාමාන්‍යයෙන් ළමයි 200කට විතර තමයි. හරි ළමයි 200කට වගේ තමයි මේ ටාගට් එක දෙන්නේ. නැත්නම් අපිට මේ වැඩේ පාඩුයි ඔයාලා දන්නවා ඒක බොහොම අඩු ගාණක්. හරි ඒ වගේම මන්ත්ලි පේ කරනවා නම් ඔයාලට රුපියල් 2800 ගාණ ගෙවාගෙන යන්න පුළුවන්. එතකොට ඉතින් මාස 12ක් විතර ගෙවාදී සැලකිතු ගාණක් යනවා. නමුත් 2800 කියන්නේ ක්ලාස් ෆීස් එකක් වශයෙන් ඔයාලට මේ වැඩෙත් එක ගත්තාම වෙන පන්තිත් එක්ක ගත්තාම ලොකු ගාණක් නෙමෙයි. ඊළඟට ඔයාලට ඉන්ස්ටෝල්මන්ට් දෙකකට ගෙවනවා නම් ෆුල් පේමන්ට් කරනවා නම් 14000ක් ගෙවුවා වැඩේ ඉවරයි. ඔයා එතන ඉඳන් ස්ටඩි කරන් ගියා. ඔයාලට ඔක්කොම ලෙසන්ස් ටික ඇඩ් වෙනවා. ඔයාලට ඉතින් බලාගෙන යන්න ලයිව් ක්ලාස් වලට එන්න ලයිව් ක්ලාස් ආවෙ නැතත් රෙකෝඩින් ටික හම්බෙනවා. ඊළඟට ඉන්ස්ටෝල්මන්ට් දෙකකට පේ කරන්න පුළුවන්. ඉන්ස්ටෝල්මන්ට් දෙකකට පේ කරනවා නම් 7500 ගාණ දෙකකට පේ කරන්න පුළුවන්. ඉන්ස්ටෝල්මන්ට් තුනකට පේ කරනවා නම් 5500 ගාණ තුනකට පේ කරන්න පුළුවන්. මෙන්න මේ ඔප්ෂන් එකයි මේ ඔප්ෂන් එකයි තියෙන්නේ ළමයි 200කට විතරයි. හරි නැත්තම් ඔයාලට 2800 ගානේ මන්ත්ලි පේ කරගෙන යන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඔන්න වැඩ ටික මම දැනුවත් කරලා තියෙන්නේ. කෙරෙන වැඩ ටික මේකේ යන වැඩ ටික මේවා තමයි කරන්නේ. ඔක්කොම කරලා තියෙන්නේ. අපි අන්තිමට විභාගෙට මාස 2ක් 3ක් තියෙද්දි අපි මොඩල් පේපර්ස් 80ක් සාකච්ඡා කරනවා. ඒක මේකට ඉන්ක්ලූඩ් නෑ. මේකෙදි කතා කරන්නේ සම්පූර්ණ තියරි ටික සාකච්ඡා කරනවා. ඒකට මේ ප්‍රොජෙක්ට් එකට එන ළමයිට රුපියල් 2000 2500ක් විතරයි යන්නේ. ඒක මේකට ඉන්ක්ලූඩ් නෑ. අපි බොරු කියන්නේ නැතුව ඇත්ත කියන්න එපේ. හරි මේ වෙලාවට බොරු කියනවට වඩා මේක ඇතුලේ මේ වීඩියෝ එක ඇතුලේදී කියන දේවල් තියෙන එක හොඳයිනේ. ඒ නිසා මේකේ තනිකර කරන ටික ඔන්න පැහැදිලිව මම ඔයාලට දක්වලා තියෙනවා. ඒක
සම්පූර්ණ තියරි ටික පාඩම් 13ෙම සම්පූර්ණ තියරි ටික ඔයාලට මාස 6කින් හරි මේක සිලබස් කවර් කරගන්න පුළුවන්. අපි මේක අවුරුද්දක් විදිහට දුන්නාට ඔයාලට ස්ටඩි පැක් එක දෙනවනේ පුතේ. ඔයාලට අවුරුද්දක් ඇතුළත සම්පූර්ණ සිලබස් එක කවර් කරගැනීමේ හැකියාවක් තියෙනවා 2027 ළමයිට. මාස 6ක් වගේ ඇතුළත උනත් පුළුවන්. මාස 4කින් උනත් පුළුවන්. ඒක ඔයා ස්පීඩ් එක ඔයාගේ ධාරිතාවය අනුව. හැබැයි අපි මේක අනිත් විෂයන් දෙකත් බැලන්ස් කරන නිසා අපි අවුරුද්දකට ලස්සනට ප්ලෑන් කරලා තියෙනවා. හැබැයි ඔයාට වැඩ කරන්න පුළුවන් නම් ඔන්න ප්‍රයිවට් කරන ළමයෙක් ගෙදර ඉන්නේ. ඉක්මනට සිලබස් කවර් කරගන්න. හරිද? පැහැදිලිද? සමහර ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ. ඉක්මනට සිලබස් කවර් කරගන්න. පැහැදිලිද? හරි එන්නේ වගේ ළමයිටත් මේක මාරව වටිනවා. එතකොට 2028 ළමයෙක් ඉන්නවා නම් මේක අහගෙන 2028 ළමයෙක්ට උනත් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි හොඳ ධාරිතාවක් තියෙන ළමයෙක්. හොඳ ධාරිතාවක් තියෙන ළමයෙක්. පැහැදිලිද? ඒ නිසා මතක තියාගන්න මෙන්න කරන වැඩ ටික ආයේ අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි අපි මේ වැඩ ටික ඔයාලට කරලා දෙනවා. පාඩම් 14ෙම සම්පූර්ණ තියරි. හරි. ඔයා අද පටන් ගත්තොත් පාඩම් 13ෙම සම්පූර්ණ තියරි. 2000 මෙතෙක් ඇවිල්ලා තියෙන ඔක්කොම විභාග ප්‍රශ්න වල MCQ මෙතෙක් ඇවිල්ලා තියෙන ඔක්කොම විභාග ප්‍රශ්න වල essay මෙතෙක් ඇවිල්ලා තියෙන ඔක්කොම විභාග ප්‍රශ්න වල structured essay ප්‍රශ්න ඔක්කොම කතා කරනවා. ඒ වගේම අපේ සජීවී පන්ති යනවා මේ දින සමහරලාවට වෙනස් වෙන්න පුළුවන්. නමුත් දැන් තමයි ෆික්ස් එක දාලා තියෙන්නේ. මේ තමයි ෆික්ස් ටයිම් එක. මේක චුට්ට වෙනස් වෙන්න පුළුවන් සමහරලාවට. ඒකට මට දොස් කියන්න එපා. එහෙම වෙනස් වුණොත් බැරි වෙලාවක්වත් මම ඒක රෙකෝඩින්ග්ස් දානවා. ඒක ප්‍රශ්නයක් නෑ. මීට වඩා පන්ති වැටෙනවා. අමතර පන්ති වැටෙනවා. මම මේ නිකන් දාලා තියෙන මීට වඩා පන්ති වැටෙනවා. හරි. ඉරිදා 8 ඉඳන් 10 වෙනකම් බදාදා 8 ඉඳන් 10 වෙනකම් අපේ පන්ති යනවා. හරි 10 කිව්වට 10 වැඩි වෙන්න පුළුවන්. ඒවා වෙනස් වෙන්න පුළුවන්. කොහොම හරි මේ වැඩ ටික මම ඔයාලට කරලා දෙනවා. අමතර පන්ති වැටෙනවා අනිවාර්ය මාසවලදී. හරි එතකොට විභාග ලං වෙද්දී පොඩි පේපර් ඩිස්කෂන් එකක් ඒ වගේ දේවල් වැටෙනවා. ඉතින් ඔයා මේ වැඩේට සම්බන්ධ වෙන්න ඕනේ නම් ඔයා කරන්න ඕනේ එකම දේ තමයි මෙන්න 077 6යි 40යි 40යි 50ට 2027 කියලා දාලා the last chance කියලා WhatsApp message එකක් දාන්න. හරි පැහැදිලිනේ? එහෙනම් ඔන්න ඔච්චරයි මට දැනුවත් කරන්න ඕනේ. මං හිතනවා අපේ මේ පාර ලංකාවේ පළවෙනි අභියෝනේ ඊට කලින් පාර ලංකාවේ පළවෙනි අභියෝනේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රථමයන් රත්නපුර දිස්ත්‍රික් ප්‍රථමයන් කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රථමයන් ඒ කියන පුත්තලම් දිස්ත්‍රික් ප්‍රථමයන් ඔය වගේ දිස්ත්‍රික් ගණනාවක දිස්ත්‍රික් ප්‍රථමයන් ඇතුළත් ලංකාවේ පළවෙනි අභියෝනේ මේ වැඩසටහනේ තියෙන ක්ලියර් එක නිසා පිළිවෙල නිසා හට්ට කාලා වැඩ කරන්න කැමති ළමයි තමන්ගේ දෙමව්පියන් වියදම් කරන මුදලට සාධාරණයක් කරන්න කැමති ළමයි ගෙදර ඉඳගෙන නිවි හැනහිල්ලේ හොඳට වැඩ කරලා හොඳ ප්‍රතිඵලයක් දාන්න කැමති ළමයි end the last chance එහෙනම් අපි හම්බෙමු පන්තියත් එක්ක